වාස්තු විෂය සම්බන්ධව පරිශීලන රාශියක් කළා. මම පොත් තුනක් ප්‍රකාශ කළා දිනු මේ වෙනකොට. දැන් මම මේ දවස්වල අලුතෙන්ම තව පොතක් ලියාගෙන ගිහිල්ලා දැන් මේ පොතේ අවසාන අදියරට ආවා. ඊට පස්සේ මම හුඟක් ඉගෙනගත්තු දේවල් පුළුවන් තරම් මේකට මේ පොතට අඩංගු කරා. අඩංගු කළේල සමහර මම මේ වගේ ප්‍රූෆ් රීඩර්ට දුන්නා. මේ මිනිස්සයා කිව්වා මේ මහත්තයා පොඩ්ඩක් මේක මට පැහැදිලි කරන්න කියලා. ඉතින් පස්සේ පැහැදිලි කරනකොට අයියෝ මහත්තයා මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබතුමාගේ ඔළුවේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකට ඒකෙන් ටිකක් කොහොම හරි දාන්න කියලා. ඉතින් මම උත්සාහ කරලා ඉවරලා බැලුවා මම දාන්න පුළුවන් විදිහට මම ඉගෙනගත්තු සිල් දේවල් වගේම ඇතුළත් කරා. නමුත් මගේ ඔළුවේ තියෙන දේවල් ගොඩාක් දේවල් මට ආසාවෙන් ඉන්න දේවල් තියෙනවා කීපයක් මිනිසුන්ට දෙන්න. ඒව දෙන්න මට හිතුණා මේ සැරේ පොතත් එක්ක මේ පොතේ නමින් මේ තියෙන්නේ. පොතත් එක්ක මේ මගේ පාඨකයින්ට විශේෂයෙන්ම මගේ පාඨකයින්ට මේ පොතත් එක්ක මේ CD පටයක් මේ CD තැටියක් නිකුත් කරන්න කියලා මම කල්පනා කරා. ඉතින් මෙතෙන්දී මම විශේෂයෙන් කියන්න ඕන මම ආරම්භ කරේ මෙතෙන් එන්න මට හම්බුනේ 2002 වසරේදී කල්කටාවේ ඉඳලා ආවා මහාචාර්යවරයෙක් ලංකාවට BMS එකේ ඉන්ටර්නැෂනල් තිබුණා මේ කොන්ෆරන්ස් එකක්. එතෙන්දී මමත් සහභාගී වෙන්න අවස්ථාව හම්බුනේ. එතෙන්දී මට හම්බුනේ යාගේ පොඩි ලීෆ්ලෙට් එකක් බෙලුවා. ඒ ලීෆ්ලෙට් එක හම්බුනාට පස්සේ තමයි මට මේක ඔළුවට ආවේ මේ ගැන සොයලා බලන්න ඕනේ කියලා. ඊපස්සේ මම එයා මුණ ගැහෙන්න ගිහිල්ලා එයාට මම කිව්වා මම මේක ඉගෙන ගන්න ආසයි මේක දැනගන්න කැමතියි. ඔබතුමාට පුළුවන් ද මට මොනවද දෙන්න කියලා මේ සම්බන්ධ ලිටරේචර් ටික. ඒ ගමනේ එයා කිව්වා එන්නකො මගේ හොටෙල් එකට කියලා. ඊපස්සේ මම හොටෙල් ලිපෝන් එකට ගිහිල්ලා එයාව හම්බෙලා එයාට මම කිව්වාම එයා ඉතින් හුඟා කියලා මාත් එක්ක කතා කළා. එයා මාව විමර්ශනයට ලක් කරා. මේක දෙන්න තරම් සුදුසු පුද්ගලයෙක්ද කියලා මාව. ඊට පස්සේ එයා දැනගත්තා ඇත්තටම මෙයා මේක හදවතින් මේ කරන්න ඉදිරිපත් වෙච්ච පුද්ගලයෙක් කියලා. නේ I want to come to your house කියලා. මම ගෙදරට එයා ආවා මේ 2002 වසරේ. ඇවිල්ලා මම ගෙදර මාත් එක්ක සාකච්ඡාවක් කරලා ඉවරලා පැය 4-5ක් අපි ගෙදර ඉඳලා ඊට පස්සේ අන්තිමට හොටෙල් එකට ගිහිල්ලා එයා මට දුන්නා සාමාන්‍ය ලිටරේචර් ටික මේ ටික ඇති මේ මොගේ පුද්ගලයාට මේක ලින්ක් මේ ඉගෙන ගන්න කියලා. ඊපස්සේ මේක තමයි මේ 2001 වසරේ ඉස්සෙල්ලාම මට හම්බුනේ මේ කිෂන් රාජ් සරස්වත් කියලා මහාචාර්යවරයෙක්. එයා මේ විස්තර මේ ඔක්කොම වාස්තු විද්‍යාව සම්බන්ධව සියලුම තොරතුරු අඩංගු කෙටි තොරතුරු අඩංගු ලිපි රාශියක් මට දුන්නා. ඒත් එක්කම එයා දුන්නා මට මේ පිරමිඩ් තාක්ෂණය ගැන එයා ලියපු මේ ලිපිය. ඒ ලිපිය කොච්චර මට ආකර්ෂණය වුණාද කියලා මට මේක මේ මිනිස්සුන්ට බෙදලා දෙනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියා. ඒ ඉවසිල්ලක් නැතුව ඉන්න අවස්ථාවේ මම කරේ මොකද මම ගිහලා ලේක් හවුස් එකට කතා කරලා චීෆ් එඩිටර්ට කතා කරාම එයා කිව්වා දෙන්නකෝ ඔය ආටිකල් එක මම මේ පළ කරන්නම් කියලා. ඇත්තම 2009 වගේ දවසේ තමයි මේ ලිපිය පළ කරේ ෆුල් පේජ් එක. ඒක පළ කරාට පස්සේ සතියක් විතර යනකොට මට මම මේ පොතේ අඩංගු කාරණා ටිකක් මම කියන්න ඕනේ මේ ඉතිහාසය පටන් ගන්න ඉස්සෙල්ලා. ඒ ගමන එදා ඒ ලිපිය කියලා දවස් එකක් ගියේ නෑ. මට ටෙලිෆෝන් කෝල්ස් කීපයක් ආවා. එකක් ප්‍රොෆෙසර් බැසිල් ඩි සිල්වා, අනිත් එකන රමණි සංකරනායනන් කියලා වැල්ලවත් හිටු මේ මාතේ දැන් ඉන්නේ චෙන්නයි වල. ඒ දෙන්න කිව්වා we have done a great thing. Why don't you come this way, we have some books to give you කියලා. ඒ පාරේ එයා දුන්න මට ඉතා වටිනා මේ පොත් රාශියක් දෙන්නම්. මේ තියෙන්නේ මේ පොත් මේවා මේ මම හිතන්නේ හරි අමාරු කෙනෙක්ට සොයාගන්න අමාරුයි. මේ එකක් පිරමිඩ් පවර්. එතකොට තව එකක් දුන්නා මේ තමිල් පොත් මේවා මම අරගෙන ගිහිල්ලා මම ඉගෙන ගන්න ගියේ මේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගෙන් ඉගෙනගත්ත මේ ට්‍රාන්ස්ලේට් කරලා ඉගෙන ගත්ත මේක කොහොමද මේවා කරන්නේ කියලා. ඊළඟට තව එකක් මේ හම්බුණා මේකත් ඉන්දියන් එකක් වාස්තු ශාස්ත්‍ර day to day use කියලා. මේට අමතරව තව ගොඩාක් තියෙනවා secrets of වාස්තු ශාස්ත්‍ර pyramid power එමේ කියලා. දැන් මම මෙතෙන්දි කියන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඉතිහාසය ඉගෙන කියන්නේ මේ පිරමිඩ් තාක්ෂණය පිරමිඩ් ගැන අපි අහලා තියුනේ මම දන්නේ මම නම් අහලා තියලා පොඩි කාලේ ඉඳලා පිරමිඩ් එක කියන්නේ මේ මිනී තැම්පත් කරන එකක් කියලා. හැබැයි ඒ මිනිස්සුගේ මතය මේ අපිට මතත් එක්ක ජීවත් වෙන මම මතවලට නම් විරුද්ධයි කොහොමද? මේ මතේම වෙනස් කරන්න මට අවස්ථාවක් හම්බුණා. ඒ පිරමිඩ් එකක් තියෙන්නේ
මේ මිනී තැම්පත් කරන්නේ පිරමිඩ් එක භාවිත කරලා හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා මම මහජනතාවට කිව්වා. විශේෂයෙන්ම පිරමිඩ් එක පාවිච්චි කරන්නේ මම නම් health purposes වලට, සෞඛ්‍ය කටයුතු වලට. ඉතින් පස්සේ මේ තොරතුරු මට හම්බුණාට පස්සේ මම මේ දිගින් දිගට මේක අධ්‍යයනය කරා. අධ්‍යයනය කළේ මම දැනගත්තා දැන් තමයි මම හරි පැත්තේ ඉන්නේ කියලා. එතකොට මම හිතුවා එතකොට මම හිටියේ මේ නිදක් ඇතුලේ ඉන්න ගෙම්බෙක් වගේ. මම ඊට පස්සේ ඒකෙන් එළියට ආවා. එළියට ආවන් පස්සේ මම ලෝකෙ දැක්කා. ඒ දැකලා ඉවරලා මම සැබෑ ලෙසම මේක මේ හොරු 15ක් තිස්සේ මේ වෙනුවෙන් කැප වෙලා මම පොත් ලිව්වා, පත්‍ර වලට මේ ලිපි ලිව්වා, රූපවාහිනී වැඩසටහන් කරා. එතකොට ඒ සියලුම දේවල් ඒ කරගෙන ඇවිල්ලා අන්තිමට දැන් මට හිතුණා මේ විශේෂ කාරණයක් හැටියට සලකලා සෙන්සිටිව් ඉතාම සූක්ෂම විදියට මේ විශේෂ කරන්නේ. මේකේ තියෙනවා මේ 1.1 කියලා ෆ්‍රීකවන්සි එකක්. ඒකට තියෙන ඔරකල් කියලා. ඔරකල් කියන්නේ දිව්‍ය මේ නැත්තම් ඉතා ප්‍රබලම එකක්. මේක වැඩ ගන්නයි මේකට අපිට රෙස්පොන්ඩ් කරනවා කියන්නේ අපිත් එක්ක අනුවර්ති වෙනවා කියලා කියන්නේ ඒක ඉතින් උපරිමයේ තමයි. නමුත් අනේ අවාසනාවට මේ අපේ එක්තරා පුද්ගලයෙක් මේ ඉන්ක ගෙන්නගෙන මිනිහා පත්‍රේ ලිපියක ලියනවා මේ 1.1 කියන ෆ්‍රීකවන්සි එක අකර්මණ්‍ය වෙනවා කියලා. මම ඒකට පිළිතුරක් හැටියට ලියුවා මගේ ප්‍රොෆෙසර් රෙනේ නකාෂින් දැනගත්තොත් එල්ලිලා වැඩේ කියලා නැත්නම් වහකයි කියලා. මම ඔප්පු කරලා වෙන්නලා මේ කතන්දරේ දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද මේ මම භාවිත කරන මේ රාශියක් තියෙනවා. මේක ඇවිල්ලා ජර්මන් මේක තමයි දැන් තියෙන ලේටස්ට් මේක මේ ඇන්ටිනා එක. මේකට කියන්නේ මේක S3 gold ඇන්ටිනා කියලා. හරිද? දැන් මේ ඇන්ටිනාස් වලින් අපිට මේ දැනගන්න පුළුවන් දැන් මේකෙන් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා මේ දැන් මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් මේවා අපි අල්ලන්නේ මෙන්න මේ ක්‍රමයට. හරිද? එතකොට දැන් ඒ එක පුද්ගලයෙක් මේක කරගෙන එන පෙන්නුවා මේ ඕ කියන්නේ මේ මෙන්න මෙහෙම ඉස්සරහට ගියාම කියලා. හරිද? දැන් මගේ ප්‍රොෆෙසර් රෙනේ නකාෂියන් දැන් ඇත්තටම මටත් ඒ විදිහේ තමයි තිබුණේ මේ මම එයා ගාවට යනකොට පැරිසියට යනකොට ඇකඩමිකට යනකොට මට එහෙම තිබුණා. පස්සේ එයා කතා කරලා මගේ what has gone wrong with you කියලා. ඒ පාර එයා මට අර මේ ලයිට් මේක තියෙනවා මේ ලයිට් එක මේකෙන් අරගෙන එයා මේක කරලා ක්‍රොස් එක ගහලා ඉවරලා මේක බැටරි දාන්න ඕන මේකට. දාලා ඉවරලා මම නිවැරදි කරා. නිවැරදි කරලා ඉවරලා මේ මට දුන්නායින් පස්සේ මම මෙහෙම අල්ලනකොට ඒකෝට මගේ පැත්තට තමයි එන්නේ. ඉතින් මම හේතුව මොකද? ඒතකොට එයා කිව්වා මගේ පොලැරිටි එක වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි එහෙම වෙන්නේ කියලා. එතකොට දැන් මේක අපි මම අල්ලන ක්‍රමයේ කිව්වා මෙහෙමනේ. මෙහෙම ඇල්ලුවා තමයි මේක රෙස්පොන්ඩ් කරන්නේ. මේක අල්ලන්නේ එහෙම නෙවෙයි අල්ලන්නේ. මේක ඇවිල්ලා ඊට වැඩිය මේ හරි සේෆ්. මේක තියෙන්නේ මේ මෙටල් නෙවෙයි. මේක හරියට සෙල් දිනේ එබනයිට් වගේ එකකින් හරියට සෙල් දිනේ. මේක 50 ohms වල පවර් එකක් මේකට දීලා තියෙනවා. ඒතකොට මේක අල්ලන්නේ මෙන්න මේ විදිහට මෙහෙම. මෙහෙම අල්ලන්නේ මේ විදිහට. දැන් අපි දැන් මට ඕන මේ මගේ රූම් එක චෙක් කරන්න. මම මේක ෆ්‍රීකවන්සි කරනකොට මේක පාවිච්චි කරනකොට අපි දැන් මේ අපේ මේ කුඩා මොලේ මෙතන තියෙන වලක් තියෙනවා. මෙන්න වලක්. ඒ වලට අපි මේක ඉන්ස්ට්‍රුමන්ට් එක මෙතන මේ වලට මේව කරලා මේක තියෙනවා. මේක ගෝල්ඩ් ඇන්ටිනා එකක් මේක. මේක ඉතා අධික මිලක් සහිත එකක්. දැන් මේකදී අපි මේ යූස් කරන්නේ මේ වගේ පෙන්ඩියුලම් එකක් අරගෙන දැන් අපි මේක මෙයා චෙක් කරනවා මේවා. හැබැයි මේක ඊටාම විද්‍යාත්මක විදියට මේ ඊටාම ඇඩ්වාන්ස් විදියට මේ මහාචාර්යවරුන් මේක මේ සයන්ටිස්ලා මේ ක්‍රමවේදයන් සොයාගෙන තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම කිව්වේ දැන් අපි ඉස්සෙල්ලාම කරුවෙන් පටන් ගත්තා. ඊට පස්සේ එක එක්කෙනා විවිධ ක්‍රමවේදයන් සොයාගත්ත මේවා මේ නොපෙනෙන දේවල් ශක්තියින් හඳුනා ගන්න. එතෙන්දී මම කියන්න ඕන ඉස්සෙල්ලාම ඒ කරුවෙන් පටන් ගන්න ඊට පස්සේ මේ පෙන්ඩියුලම් එකට ආවා.
මේ පෙන්ඩියුලම් එකත් අපිට පුළුවන් මේ ඔක්කොම විශ්ව තොරතුරු ගන්න. හැබැයි අපේ මනස ටික පොඩ්ඩක් සාමාන්‍ය තත්ත්වයට වැඩි වෙනස් වෙන්න ඕන. අපේ මනස පොඩ්ඩක් දියුණු කරගත්තොත් අපිට මේවා හරිය සැබෑ ලෙස මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කොහොමද කියන්නේ මට මේක ඕද නෑ කියලා. ඕ කියන්නේ කොහොමද? දැන් ඕ කියන්නේ මගේ මේ ඉස්සරහට ඔළුව මෙහෙම වල්ලා කියන්නේ මේ ඕ කියලා. හරිද? කොහොමද නෝ කියලා කියන්නේ? එතන නෝ කියලා කියන්නේ මෙහෙම කියලා කියන එකයි. ඉතින් මෙන්න මේ වගේ මේක තමයි ඊළඟට ආවේ. ඉතින් ඊට පස්සේ මිනිස්සු සොයාගත්ත තව ක්‍රමවේදයක්. දැන් අපි මේ ළඟදී මේකත් මම මේක ජර්මන් වලින් මිලාව එකක්. මේ ජර්මන් ඉන්ස්ට්‍රුමන්ට් එකේ මේක තියෙනවා එක එක මේව දීලා තියෙන එක එක මේ අවස්ථාවලදී අපි මොනවද සොයන්නේ කියලා කතන්දර කියන්නේ. දැන් අපි මේකෙදී දැන් මේක තර වගේ කරන්නේ. දැන් අපිට මෙහෙම අපි මේක කරලා මේ අල්ලන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මේකෙන් අල්ලුවාම උඩරදී කියලා මට දැනගන්න ඕන වුණාම මේක මට රෙස්පොන්ඩ් කරනවා yes or no කියලා. ඊළඟට තව තියෙනවා මේ ඔක්කොම ජර්මන් ප්‍රොඩක්ට්ස්. දැන් මේක තව එකක්. දැන් මේ ඔක්කොම උපකරණ වලින් කරන්න පුළුවන් ඉතා ගැඹුරු තැන් වලට යන්න පුළුවන්. හැබැයි මට මගේ පාඨකයින්ට මම ඉතාම ආදරය කරන මගේ පාඨකයින්ට මට දෙන්න එක පණිවිඩයක් තියෙනවා. අන්නේ පණිවිඩය මොකද්ද? මේ මිනිස්සු රට පටලවාගෙන බොරු කියාගෙන මේ ලෝකේ මේකට එක එක පත්තරලයි ටීවී වලයි අරම මේ දාලා මිනිස්සුන්ට මේක එපා කරලා තියෙනවා. ඒ කියන්නේ එකකට එකක් පටහැනි. කියන්නේ මේ එක්කෙනෙක් කියනවා මෙතන පා ගන්න හොඳ නැහැ කියලා, තව එක්කෙනෙකුට පා ගන්න පිටිය බඳින්න ඕනේ කියලා, තව එක්කෙනෙක් තව එකක් කියනවා, ඔහොම දේවල් ඔක්කොම කියනවා. දැන් මට ඒකෙන් මේ මිනිස්සු මුදව ගන්න ඕන. කවුරුත් අහුවෙන්නේ බගාටවත්. කිසිම පුද්ගලයෙකුට අහුවෙන්නේ නැහැ. මේ මම කියන දේ සත්‍ය නැත්නම් බුදුහාමුදුරු දේශනා කළා කියනෝනේ. අපිට බුද්ධිවත් අපි බුද්ධියක් දෙලා තියෙනවා. මේ කියපු පරිදිම මහුම්කම් දෙන්න එපා මිනිසුන්ට. ඒක පිළිගන්න එපා. අර වටේ කරකැවෙන්න පූජාවල් වලට යන අරම ඔක්කොම බොරු දේවල්. තමුන්ගේ be your own doctor. ඔයාගේම මේ වෛද්‍යවරයා හොයවන්න. ඔයාලට පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් මම මේක කිව්වොත් වැදගත් වෙයි. මම මොකද මේ හැබැයි ඉංග්‍රීසියෙන් ආටිකල් එකක් දාලා තිනවා how vastu is related to human habitat කියලා. මේ මෙතනදී මම එක පණිවිඩයක් දෙනවා මිනිසුන්ට. Finally vastu is a way to reduce medical bills. ඉතින් එහෙමනම් මට දෙන්න පණිවිඩයක් දිනවා මේ මම උනා කියන දේ විශ්වාස කරන්න එපා. ඕගොල්ලන්ට ඕගොල්ලන් ගාව මුකුත්ම ක්‍රමයක් නැහැ නේ මම හරිද වැරදිද කියලා දැනගන්න. මිනිස්සු කියන ඕන දෙයකට පචයකට අහු වෙනවා. දැන් අයියෝ මේ මට නම් හරි කනගාටු වෙනවා. මම මේ අපි අර යථාරූප වැඩසටහන කරන කට්ටියත් එක්කත් නිතර කතා කරමින් කියන්නේ මේ බලන්නකො මේ මිනිස්සු කරන රැවටිලි වැඩ. අපි ඇයි රැවටෙන්නේ? අපි නිකන් මෝඩයෝ වගේ හැසිරෙන්න ඕනේ නැහැ. අපි මං ක්‍රමවේදයක් කියලා දෙන්නම්. පොඩි දෙයක් හැබැයි. හැබැයි මේ සියලු දේවල් කරන්න බෑ ඒක. සියලුම දේවල් කරන්න බෑ. මම එක ඉරටු කෑල්ලකින් මේ දේ කරන්න ගන්න හැටි මම කියලා දෙන්නම්. ඒක ඉතාල වැදගත්. මෙන්න මෙහෙම ඉරටු කෑල්ලක් නවා ගන්න. මම පෙන්නනවා නේද මේ තින්නේ මෙන්න මේකක්. මේක හැබැයි මේක රුපියල් 22000ක් වුණා මට මේක ගන්න. මේක ජර්මන් ප්‍රොඩක්ට් එකක්. හරිද? මේක ඊටත් වැඩිය ගණන් වැඩි. මේකත් ලක්ෂයකට වැඩි. මේක රුපියල් 60000කටත් වැඩි. ඉතින් මේවා ගන්නවන ප්‍රවේශයෙන් තමුන් අධ්‍යයනය කරනවා නම් සැබෑ ලෙසම මේක හරි දේවල් අරගෙන හරි දේවල් ෆලෝ කරලා හරි විදියට කරන්න. මම මෙන්න මේ කතන්දරේ මේ කියනවා. මේක නිකන් just simple equal ඉරට්ටක් මේක. මේ ඉරට්ට පාවිච්චි කරන්න හැටි මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේක පාවිච්චි කරන්නේ මේ විදිහටමයි පාවිච්චි කරන්නේ මේක. මෙන්න ඉන්ස්ට්‍රුමන්ට් එක පාවිච්චි කරන්න හැටි. මෙන්න මෙහෙම ඇඟිලි දෙක අල්ලගන්න. මේ එක එක්කෙනා මේ බයිලා කියයි මේක කොහොම නෙවෙයි අල්ලන්නේ මෙහෙම ගුඩි කරලා අල්ලනවා. අර ඕවා බොරු. මේ සත්‍යවාදී දේ මම ඉගෙනගෙන තියෙන මහාචාර්යවරු මට ගුරුවරු ඉන්නවා. මේ නිකන් මේ කාගේර පොතක් කියවලා මොකක් හරි කරලා නිකන් මේ මහා විශාරද වෙලා ඇවිල්ලා නිකන් මිනිස්සු කිව්වේ පච කියන මට උවමනාවක් නැහැ. හරිද? මම ඉගෙනගත්තු දේ මම ආසාවෙන් මම ආදරේ මිනිස්සු කියලා දෙන්න දේවල් නෙමෙයි මේවා. මගේ පොතේ ලියලා තියෙන දේවල් කිසිම කෙනෙක් ඉතිහාසෙ ලියලා නැහැ මේවා. ඉතිහාසෙ මිනිස්සු දන්නේ නැහැ වාස්තු ගැන. මිනිස්සු නිකන් මත මේක මෙහෙම නිසා දොර අතන් තියෙනකොට ඒක හොඳ නැහැ. මෙතන හොඳ නැහැ. කවුරුත් කියලා දිනවනේ මෙතන දොර මෙතන තිබුණත් හොඳ නැහැ. ඇයි හේතුව කියලා. කිසි කෙනෙකුට අද කියන්න බෑ ඇයි දොර මෙතන තිබුණොත් මොකද වෙන්නේ කියලා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා කියන්නේ කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ ඇත්ත කියන්නේ මේ බොරු මට කියන්නේ මේ අහගන්න යන්නේ නැහැ. එතකොට මේක අල්ලන විදිහටමයි ඉතින් මේ බලන්න මෙහෙම අල්ලන්නේ මෙන්න. මේ විදිහට මේ ගන්න. ඊට පස්සේ ඇඟිලි දෙක තියලා මේක අපිට ඕන ගන්නට මේක මේ අපිට පොඩි ඇන්ගල් එකක් අපේ වෙතට තියෙන කියලා මෙහෙම අල්ල ගන්න.
අල්ලගත්තාම මම අහනවා මේ කොස්මික් channel එක මගේ ඕපන්ද කියලා බෑ ගෙදර මේ. yes. හරිද? සමහරු මේක පෙන්වනවා ටීවී වල මම දැකලා තියෙනවා මම බලන්නේ නැහැ කාගේවත් දැනසටහන කාගේවත් පත්‍රයක් කියවන්නේ නැහැ කාගේවත් ආටිකල් එකක් කියන මිනිස්සුන්ට තැපල් කර කර එනවා මේ නයි සර් මේ මොනවද මේ කියන්නේ කියලා. මම ඉතින් hina වෙන එකක් ඉන්නවා. මේක තියෙනවා මේක හරිනම් මේක මෙහෙම ඉස්සරහට කරකවනවා. ඉතින් කාගේ ඉගෙන ගන්න එපයි දිනනවා කියන්නේ. එහෙම වෙන්නේ පොලැරිටි මාරුච්ච කට්ටියක තමයි එහෙම වෙන්නේ. නෑ අපි පොලැරිටි හරියට වැඩ ගන්නවා. දැන් මම ඒකට මම පෙන්නන තියෙනවා මේ සැරේ මගේ පොතත් එක්ක එකතු කරලා තියෙනවා. මම ඩිවයින් වාස්තු පරලෝක දුක්ගිනේ. මම ඊටාම නිරෝගී දුක්ගිනේ. මගේ මෙඩිකල් රිපෝට් එකක් දාලා දිනවා, ප්‍රෙෂර් රිපෝට් එකක් දාලා දිනවා. මගේ ඕරික් ෆීල්ඩ් එකේ මේක රිපෝට් එකක් දාලා දිනවා. මොකද මිනිස්සු සත්‍යවාදීවම මේකේ සත්‍යයක් තියනවාද කියලා. මට මේක මිනිස්සුන්ට කියලා දෙන්න තුරු ඉවසිල්ලක් නෑ. හරිද? මෙන්න මේක අර කරන දේම ඔයගලන්ට හැමදේම කරන්න බෑ මේකෙන්. යම් ප්‍රමාණයකට යම් ගියක් දැනගන්න පුළුවන්. හරිද? දැන් මම මේ ඉස්සෙල්ලා මේ ඉන්ස්ට්‍රුමන්ට් වලින් කරපු දේවල් මම මෙතන පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරලා පෙන්නන්නම්. දැන් මේක ඇවිල්ලා මේ ඉන්ස්ට්‍රුමන්ට් එක මේ අර විදිහටම බලන්න හොඳේ. මෙහෙම අල්ල ගන්නවා. අල්ලගෙන ඉවරලා හොඳට බලා ගන්න. මේ ඔය හැම එකකින් ප්‍රොයි නැති මේක ඒක ෂන්ටින් කරනවා. මේක ෂන්ටින් කරනවා. ෂන්ටින් කලියල දැන් අපි මෙන්න මේ විදිහට මේ ඉන්ස්ට්‍රුමන්ට් එක හරියසම මේක ෂන්ටින් කරලා අපි විශ්යත් එක්ක ගනුදෙනුවක් කරනවා. මට මේ සත්‍ය පෙන්නන්න. මට මේක දැනගන්න. මේක ජෙනුවින් එකක්ද? මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ජෙනුවින් එකක්ද? මේක ඕක කියලා කියන්නේ. එතකොට මම මේක මම කරකවනවාද කාටවත් මම කෙනෙක්ට අහනවා මේ කරකවනවද කියලා. මේ කරකවනෝ මේ අල්ල මන් දැන් ලොක් කරලා තියෙන මේක අතරක් නෙමෙයි. මොනතර බලන්න මේක හොඳ මේ ඕගොල්ලෝ හැම එකනම කියන්නේ හැමදේම තමුන්ගේ හැමදේම මේකට බාර දෙන්න. මේක හරිද මේ හොඳ ජෙනුවින් එකක්ද? yes. මම තව එකක් කියනවා මේ සම ඒක ඉදිරි කරන්න ඉස්සෙල්ලා. දැන් මේක භාවිත කරනකොට මේකට අපි පොඩි මසල්ස් වල ටෙන්ෂන් එකක් එනවා. මේකත් එක්ක. හරිද? ඒ කියන්නේ ඒ පොඩි මේ භෞතික දෙයක් ඇත්තක් මේක හරවල මොකුත් එහෙම දෙයක් නෑ. අපි මොකුත් මේ අපේ බොඩි එක සම්බන්ධ නෑ මේකට. එහෙම. එතකොට මෙතෙන්දී අපි මේකෙදී දැන් අපි මේක චෙක් කරන්න කොහොමද? මේක ජෙනුවින් එකක්ද? ඔව්. මේක ජෙනුවින් එකක්ද? මේක ජෙනුවින් එකක්ද? මේක ජෙනුවින් එකක්ද? නෑ. මොකද මේක ඩුප්ලිකේට් එකක්. ඉතින් මෙන්න මේ ටික කියලා දෙන්නයි මට ඕනකම තියෙන්නේ. මෙන්න මේ ඉරටුව භාවිත කරලා තමුන්ට සුදුසු බෙහෙත පාවිච්චි කරන්න පුළුවන්. ડોක්ටර්ස්ලගේ ඇත්ත කියනවා නෙමෙයි. තමුන් සමාජයේ හිමිරිසා කරනවා කොත්තමල්ලි තියපුණාද මොනවද කියන එක. ඒක මේ කොත්තමල්ලි මට ගැලපෙනවද නැත්නම් පැනඩෝල් එකක් ගැලපෙනවද නැත්නම් තවත් මොනවද එකක් ගැලපෙනවද කියලා මේකෙන් අහලා දැනගන්න. දැන් මේක ඔය අතර දැන් මම යාගේ ඔය පොඩ විමල ගන්න. ඔය තියෙන මේ රීඩින්ග්ස් කියවන්නේ. දැන් මම මේ චෙක් කරන්නේ මෙයාගේ මේ ලන්ග්ස් වෙනයිබල් තත්ත්වය. Yes sir. All right. කියන Attack. green ද red ද අර පේනවද නිකම්ද? එතකොට දැන් මෙයාගේ ලන්ග්ස් වල කිසිම අවුලක් නැහැ. හරිද? දැන් අපි බැලුවොත් මෙයාගේ heart එක මේ heart එකේ මේ මෙරිඩියන් එක කියන්නේ පේනවා අල්ලන්නේ 55. 55. It's very healthy heart. දැන් මේ වගේ මේ සියලුම මේ රෝගී තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන් අපිට මේ තත්ත්වයට එක්ක. මේ සියල්ල අනාගතයේදී ඔබතුමාලගෙන් මම බලාපොරොත්තු වෙන එක දෙයක් මේක මේ ඔබතුමාලා මේ සමහර මේක අගය කරනවා නම් අගය කරන්න නැත්තම් මේකෙන් දැනුම ලබාගෙන යහපත් ලෙස පාවිච්චි කරන්න මගේ එකම අරමුණ මේක මේ කාටවත් අහුවෙන්න එපා කියන එකයි කියන්නේ මටවත් අහුවෙන්න එපා මේක මම පොඩි සරල දෙයක් කියලා දුන්නා. ඉතින් එහෙනම් සියලු දෙනා බොහොම ස්තුතියි. නැවත අපි විශ්ව ආරක්ෂකවරුන්ව නැවත මම මුණ ගැහෙවි.
නැත්තම් ඉතින් මම මොන එකක් නැති වෙනවා. බොහොම ස්තුතියි.